ஒரு பெண் உயிரை காக்க கட்டகஸ்தோட்டை ஆற்றில் பாய்ந்த போலீஸ் அதிகாரி. அந்த வீர அதிகாரிக்கு நினைவு சின்னம் மற்றும் பணப்பரிசு வழங்கப்பட்டன. මේ අකුරණ වෙල්ෆෙයාර් ඇසෝසියේෂන් එකේ කෝටි ගානක මුදලක් වියදම් කරා අකුරණ සියාරෝහල අලුත් වැඩියා කටයුතු කරන්න. ප්‍රදේශයේ ජනතාවට සුවදායි දෙයක් කරන්නට ප්‍රධාන වශයෙන්ම අපේ චූටි මහත්මයා ඇතුළු මේ කාර්ය මණ්ඩලය දක් දරුවෝ පාසල් යන්නේ නැහැ අම්මේ තාත්තා. අවශ්‍ය භාණ්ඩ නැති නිසා. පිටිපස්සේ ඉරිලා, කලිසමේ ඉරිලා, අහම කහපාට වෙච්ච ඇඳුම් ඇඳගෙන හැම තාත්තා කෙනෙක්ම ආසයි මගේ දරුවා මට වඩා හොඳට ඉන්නවා දකින්නට. මේ වඳුර කොහොමද ආරක්ෂා වෙන්නේ? ළඟ ඉන්නේ මොන පැටියද ඌ අල්ලගත්ත අපිට ගහර නැග්ගා. එහම අපි විස්තර නම් බලන්නේ කවුද? අපේ දරුවා කොහෙද ඉන්නේ කියලා බලන්න. ඒ කට්ටිය කවදාවත් තමන්ගේ පැටියා කොයි කියලා හොයන්නේ නැහැ. ඔබේ දරුවා යහපත් විදියට මේ අධ්‍යාපනය ලබනවාද කියලා හොයලා බලන්න ඕනේ. දරුවට හොඳ අම්මා කෙනෙක් වෙන්න ඕනේ. මේ දරුවන් ඕනෑතරම් වෙනත් දේවල්, වැරදි දේවල් බලන්න දන්නවා. මේ දරුවන්ගේ ජීවිත විනාශ වෙන්න ප්‍රධානම දෙයක් තමයි මේ ජංගම දුරකථනය කියන එක අම්මේ තාත්තේ. මේ අකුරණ විතර වෙල්ෆෙයාර් ඇසෝසියේෂන් තියෙන කිසිම තැනක් මම දැකලා නැහැ. සහයෝගයක් ලබා දෙන්න තරම් පුදුම කැපවීමක් තියෙන ජාතියක් තමයි මම දකින්නේ. මේ අවතන් කවුරු 22ටම මේ දවස් පළවෙනි දවස් ගණනාවේදී කන්න දෙන්න විදියක් තිබුණේ නෑ මට. ඔය දිප්පිටිය මුස්ලිම් ජනතාව තමයි ඒ හැම දිනාටම කෑම ටීවක උයලා දීලා පල්ලියෙන් ඒ දේ කරලා ඒ සහයෝගය ලබා දුන්නා. මේක සිංහලද, මේක මුස්ලිම්ද, මේක දෙමළද කියන කතාව නෙමෙයි. හැබැයි අපේ ලංකාවේ කියවොත් මම සිංහල. අනිත් එක මම මුස්ලිම්. මේ දරුවන්ගේ ඔළුව වලට යවන්න ඕනන්නේ අපි ඔක්කොම 900 ගානකට වඩා වැඩියෙන් ඉන්නේ මුස්ලිම් ජාතිකයෝ මගේ යාළුවෝ. මේ කාගේ හරි දරුවන්ට අධ්‍යාපනය ලබන්න ශක්තියක් වෙන්න ඕනේ අම්මේ. පොහොසත් රටක්, ලස්සන අනාගතයක්. එතකොට අපි ආදර්ශ ගම්මාන දෙකක් තෝරාගෙන තියෙනවා. එකක් කලවතුගොඩ, අනිත් එක මල්වා ඉන්න. මේකේ කෝවක් ගාලා දෙනවා සිංහල හරි මුස්ලිම් හරි දෙමළ හරි කියලා. සිංහල මිනිහාගෙත් ඕවයිසි මම. දෙමළ මිනිස්සයාගෙත් ඕවයිසි මම. මුස්ලිම් මිනිස්සයාගෙත් ඕවයිසි. යා අම්මට තාත්තට වැඩිහිටියන්ට සලකන ගුණගරුක දරුවෙක් බී කරන්න අම්මලාට තාත්තට පුළුවන්. ஒரு பெண் உயிரை காக்க கட்டகஸ்தோட்டை ஆற்றில் பாய்ந்த போலீஸ் அதிகாரி. 2025 ஏப்ரல் 10 மாலை 2:30 மணியளவில் கட்டகஸ்தோட்டை பள்ளிய பெரிய பாலத்தில் நடந்த ஒரு அதிரடியான சம்பவத்தில் ஒரு பெண் மகாபலி ஆற்றில் பாய்ந்ததாக தெரிய வந்தது. அந்த தருணத்தில் தன் உயிரை பொருட்படுத்தாமல் 24 வயதுடைய ஒரு இளம் போலீஸ் அதிகாரி ஆற்றில் பாய்ந்து அந்த பெண்ணை உயிருடன் மீட்டார். இந்த வீரச் செயலை நினைவு கூர்ந்து அக்குர்ணை நலம்புரி சங்கம் மற்றும் அக்குர்ணை ஜியா வைத்தியசாலை நண்பர்கள் குழு இணைந்து ஒரு சிறப்பான பாராட்டு விழாவை ஏற்பாடு செய்தது. ஏப்ரல் 13 அக்குர்ணை ஜியா வைத்தியசாலை காரியாலயத்தில் நடைபெற்ற இந்த நிகழ்வில் அந்த வீர அதிகாரிக்கு நினைவு சின்னம் மற்றும் பணப்பரிசு வழங்கப்பட்டன. நிகழ்வில் மாவட்ட வைத்திய அதிகாரி, அளவத்துகொட போலீஸ் நிலைய பொறுப்பதிகாரி உள்ளிட்ட பல முக்கிய பிரமுகர்கள் கலந்து அவரது துணிச்சலுக்கு பாராட்டு தெரிவித்தனர். ஒரு மனித உயிரை காக்க தன் உயிரை சேவையாக்கிய அந்த வீர அதிகாரிக்கு சமூகத்தின் நன்றியும் மரியாதையும் என்றும் நிலைத்து நிற்கும். இந்த நிகழ்வு சமூக மனதில் இடம்பெற்ற உணர்வு பூர்வமான தருணமாகும். අකුරණ වෙල්ෆෙයාර් ඇසෝසියේෂන් එකේ සභාපති මා හිතවත් චූටි මැතිතුමනි, එම සංගමේ සියලුම සමාජික මහත්වරුනි, සමාජයේ සෑම අපහසුතාවයට පත් වෙන හැම අවස්ථාවකදීම මේ අකුරණ වෙල්ෆෙයාර් ඇසෝසියේෂන් එකේ අපේ චූටි මහත්මයා මගේ සහෝදරයෙක් විදියට මම සලකන්නේ. එතුමා ඉතාමත්ම මහන්සි වෙලා මේ සමාජයට යම්කිසි පළදායි දෙයක් කරන්න ඕනේ කියන තුම් හැඟීමකින් යුතුව කටයුතු කිරීම පිළිබඳව මම ඉතාමත්ම හොඳින් අවබෝධ කරගෙන තිබෙන මහත්මයෙක්. කිසි ආකාරයක රුකුලක් වීම සඳහා තවත් ඔබ නොදන්නා බොහෝ දෙනෙක් ඔබට හවුහරණක් වෙලා. මේකට චූටි මහත්මයාගෙන් ඇහුවා මම කොහොමද මෙච්චර ලොකු මුදල් ප්‍රමාණයක් වියදම් කරන්නේ කියලා. කෝටි ගානක මුදලක් වියදම් කරා අකුරණ සියාරෝහල අලුත් වැඩියා කටයුතු කරන්න. ඔබ යන වැසිකිළිය පවා, ඔබ නිදන ඇඳ පවා අලංකාරන්දමින් පිරිසුදුතාවයකින් යුතුව ඒ ස්ථානට යනකොට මේ රෝහලකට යනවා කියන කතාව නෙමෙයි ඇඟට දැනෙන්නේ, හිතට දැනෙන්නේ. ඒ වගේ මහා පරිශ්‍රමයක් යොදලා ප්‍රදේශයේ ජනතාවට සුවදායි දෙයක් කරන්නට මේ අකුරණ මේ වෙල්ෆෙයාර් ඇසෝසියේෂන් එක ප්‍රධාන වශයෙන්ම අපේ චූටි මහත්මයා ඇතුළු මේ කාර්ය මණ්ඩලය ලබා ගන්නා උත්සාහය පිළිබඳව මම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. අපේ මේ දරුවෝ වෙනුවෙන් රජය බලාපොරොත්තු වෙනවා මේ ළමයින්ගේ නිසි අධ්‍යාපනයක් ලබා දෙන්න ඕනේ. ඒ નિયમિત වයසට. දරුවෝ පාසල් යන්නේ නැහැ අම්මේ තාත්තා. පාසල් වලට ගියත්
නිසි අධ්‍යාපනයක් ලබා ගන්නට ඔවුන්ට අවකාශයක් නැහැ. අවශ්‍ය භාණ්ඩ නැති නිසා. සමහර අවස්ථාවල සමහර පැතිවල දරුවෝ පිටිපස්සේ ඉරිලා, කලිසමේ ඉරිලා මේ ටයි එකක් දාගන්න ටයි එකක් නැහැ. අහම කහපාට වෙච්ච ඇඳුම් ඇඳගෙන ඒ ළමයි යනවා ඇඟිලි ටික මේ වගේ. ඇයි සපත්තු දෙකක් ජීවිතේට දාලා නැහැ. ඇඟිලි ටික ඈත් වෙලා තියෙන්නේ සපත්තුවක් දාලා නැති නිසා. හැම අම්මා කෙනෙක්ම ආසයි. හැම තාත්තා කෙනෙක්ම ආසයි. මගේ දරුවා මට වඩා හොඳට ඉන්නවා දකින්නට. ඒක තමයි අපි ඔක්කොගේම ආසාව. නමුත් දේ කරගන්න බැරි දරුවෝ වෙනුවෙන් මේ වෙල්ෆෙයාර් ඇසෝසියේෂන් එකෙන් මේ ගන්නා උත්සාහය ඉතාමත්ම ප්‍රශංසනීයයි. ඒකට හොඳම උදාහරණය තමයි වඳුරන්. මේ වඳුරෝ එක එක කරදර වලින් ආරක්ෂා වෙන්නේ කොහොමද කියලා දන්නවා. වඳුර අල්ලගන්න නරියෙක් හරි කොටියෙක් හරි මොකෙක් හරි ආවොත් එහෙම මේ වඳුර කොහොමද ආරක්ෂා වෙන්නේ? වඳුරන්ගේ පුංචි පැටවු ඉන්නවා. ඒ පැටවුනුත් හැමදාම ඉන්නවා. මේ කට්ටිය මොකද කරන්නේ? ළඟ ඉන්නේ මොන පැටියද ඌ අල්ලගත්ත අපිට ගහර නැග්ගා. උඩට ගිහිල්ලා ආරක්ෂා වුණාට පස්සේ තමයි බලන්නේ කෝ මගේ පැටියකෝ ඔයාගේ එහෙම මාරු කරගන්නේ ගහ උඩට නැග්ගට පස්සේ. විතර බෝම්බයක් තියනවා කියලා කවුරු හරි කිව්වොත් එහෙම අපි විශ්සර නම් බලන්නේ කවුද? අපේ දරුවා කොහෙද ඉන්නේ කියලා බලන්න. අපේ දරුවා කොහෙද ඉන්නේ කියලා බලලා තමයි ඩක් ගාලා ඒක ආයරන් තමයි දුවන්නේ. හැබැයි වඳුරෝ එහෙම නෙමෙයි. ඒ කට්ටිය කවදාවත් මේ අපරාධ මේ හානියක් ලක් වෙන්නේ නැහැ. ඇයි? තමන්ගේ පැටියා කොයි කියලා හොයන්නේ නැහැ. උඩට ගිහිල්ලා තමයි ආරක්ෂා වුණාට පස්සේ තමයි තමන්ගේ පැටියා හොයාගන්නේ. අන්න ඒ වගේ තමයි. ඔබේ දරුවා කවුද කියලා අපිට වැඩක් නැහැ. මේ ලාංකික දරුවෙක් මේ ලාංකික දරුවට ඔබට අපහසුතාවයකට පත් වෙලා තියෙන දරුවා වෙනුවෙන් වියවිහදම් කරන්න. කොයි දරුවටත් අපි අධ්‍යාපනයක් ලබා දෙන්න ඕනේ. ඒක තේමා කරගෙන ඔබලාගේ දරුවන්ට මේ දේ ලබා දෙනවා අම්මේ තාත්තේ. මේ දේ අරගෙන ඉවර වෙලා විතරක් මදි. ඔබේ දරුවා යහපත් විදියට මේ අධ්‍යාපනය ලබනවාද කියලා හොයලා බලන්න ඕනේ. දරුවට හොඳ අම්මා කෙනෙක් වෙන්න ඕනේ. විශේෂයෙන්ම කාන්තා දැරියන්ට ඔයාලා දන්නවා මේ ෆෝන් එක දෙන්න එපා. ෆෝන් එක දුන්නොත් එහෙම මේ දරුවෝ වෙනත් නොමග යනවා. රුපියල් 50ක රීලෝඩ් එකක් දාගත්තොත් එහෙම ඔයාලා අපි කවුරුවත් දන්නේ නැති වුණාට මේ දරුවන් ඕනෑතරම් වෙනත් දේවල් වැරදි දේවල් බලන්න දන්නවා. අන්තර්ජාලය ඔස්සේ අපි ඔබ දන්නේ නැති දේවල් තමන්ගේ මනස විකෘති කරගන්නවා. මේ දරුවන්ගේ ජීවිත විනාශ වෙන්න ප්‍රධානම දෙයක් තමයි මේ ජංගම දුරකථනය කියන එක අම්මේ තාත්තේ. ඔබේ දරුවගේ අධ්‍යාපනය ගැන බලන්නේ නැතුව ඉන්න එපා. ඔබට නැති අධ්‍යාපනයක්, ඔබට නැති අනාගතයක් උරුම කරලා දෙන්න නම් මේ ලබා ගන්නා ලද උත්සාහය සාර්ථක කරගන්න වෙන්නේ ඔබ යම් කිසි විදියකින් ඒ උත්සාහයක් ගත්තොත් විතරයි අම්මේ තාත්තේ. මේ අකුරණ විතර වෙල්ෆෙයාර් ඇසෝසියේෂන් තියෙන කිසිම තැනක් මම දැකලා නැහැ. විශේෂයෙන්ම මුස්ලිම් ජාතිකයින් අනිත් අයට උරුම සහයෝගයක් ලබා දෙන්න තරම් පුදුම කැපවීමක් තියෙන ජාතියක් තමයි මම දකින්නේ. අරනායක OIC වෙලා ඉන්නකොට අරනායක සාමසර කන්ද නායකයා මම එතකොට OIC අරනායක 131ක් මැරුණා. මේ 131 මරුණාට පස්සේ 4243ක් අවතැන් කඳවුරු 22ක හිටියා. මේ අවතැන් කඳවුරු 22ටම මේ දවස් පළවෙනි දවස් ගණනාවේදී කන්න දෙන්න විදියක් තිබුණේ නෑ මට. ඔය දිප්පිටිය මුස්ලිම් ජනතාව තමයි ඒ හැම දිනාටම කෑම ටීවක උයලා දීලා පල්ලියෙන් ඒ දේ කරලා ඒ සහයෝගය ලබා දුන්නේ. ඒක මගේ හදවතේ හැමදාම තියෙනවා මේ තාත්. අපි ඒක නිසා හැම වෙලාවෙම බලන්න ඕනේ අපි සමස්ත මේක සිංහලද මේක මුස්ලිම්ද මේක දෙමළද කියන කතාව නෙමෙයි. මේ අපි ඔක්කොම ලාංකික ජනතාවක්. ගෙන් ඔබ මොන ජාතියේ පුද්ගලයෙක්ද? මම ඇමරිකානුවෙක්. එංගලන්තේ මිනිස්සෙක්ගෙන් ඇහුවොත් එහෙම මම එංගලන්ත පුරවැසියෙක් කියලා තමයි කියන්නේ. හැබැයි අපේ ලංකාවේ කියවොත් මම සිංහල. අනිත් එක්ක මම මුස්ලිම්. මම දෙමළ. අපි ජාතීන් විදියට බෙදලා ඉන්නේ අම්මේ තාත්තේ. එහෙම වෙන්න බෑ. මේ දරුවන්ගේ ඔළුව වලට යවන්න ඕනන්නේ අපි ඔක්කොම. මට හදිස්සියට කෑම එකක් නැති වුණොත් චූටි කෝල් එකක් දෙනවා. චූටි මට කෑමක් එපම්. ටග්ගාය චූටි කෑම එකක් අරන් එනවා දුවගෙන එනවා මල්ලා මාව බලන්න. අපි සහෝදරකමෙන් බැඳලා ඉන්න නිසා අපිට කරදරයක් වුණොත් මොකද්ද වෙන්න ඕනන්නේ? අපේ මොකද්ද වෙන්න ඕනන්නේ? සහයෝගය. මට පුදුම ශක්තියක් ලබා දෙලා තියෙනවා මෙතුම ඇතුළු මේ කාර්ය මණ්ඩලය. අපරොතර මේ මගේ පුද්ගලික දෙයක් කරගන්න නෙමෙයි. අපි මේ සහෝදර බැම්ම ඒකයි අම්මේ තාත්තේ. අපි සිංහල විදියට බෙදිලා මුස්ලිම් විදියට බෙදිලා දෙමළ විදියට බෙදිලා නෙමෙයි. අපි ඔක්කොම එක ලාංකික විදියට හිටියොත් විතරයි. මගේ මේ ෆෝන් එකේ කන්ටැක්ට්ස් වෙනවා 2000 ගාණක්. මේ 2000 ගාණකින් ඇති 900 ගාණකට වඩා වැඩියෙන් ඉන්නේ මුස්ලිම් ජාතිකයෝ මගේ යාළුවෝ. සහෝදරකම අපි ඔක්කොම ආර්ථික අපහසුතාවයෙන් වල ඉන්නේ. මටත් අරන් දුන්න පොත් ටිකක් මගේ දරුවා වෙනුවෙන්. ඔබත් එකයි මමත් එකයි අපි රජයේ සේවකයෝ මටත් පොත් ටිකක් අරන් දුන්නා. ඉතින් මම හදවතින්ම ඉසදීන් මහත්මයාට ඒකටත් ස්තුතිවන්ත වෙනවා. ඔබේ පුතාටත් උගන්වන්න පුතේ ඔයාට උගන්වනවා මේ ලැබුණා වගේම තවත් මේ ලෝකේ මේ රටේ ඕනතරම් නැති මිනිස්සු ඉන්නවා. උඹ හොඳට ඉගෙන ගනි. හොඳට ඉගෙනගෙන ඔයත් කවදා හරි දවසක ඔයාගේ උපයන පැටුපෙන් මේ කාගේ හරි දරුවන්ට අධ්‍යාපනය ලබන්න ශක්තියක් වෙන්න ඕනේ අම්මේ තාත්තේ. අන්න ඒ මුණා දවස තමයි අපේ රට ලස්සන වෙන්නේ. අපේ ජනාධිපතිතුමා අලුතින් පත් වෙලා ඉන්න මේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ තේමාව තමයි පොහොසත් රටක් ලස්සන අනාගතයක්. මේකේ කොහෙවත් නැහැ සිංහල මිනිස්සුන්ට පොහොසත් රටක් සිංහල මිනිස්සුන්ට ලස්සන අනාගතයක්. එහෙම නැහැ. මුස්ලිම් මිනිස්සුන්ට නරක රටක් මුස්ලිම් මිනිස්සුන්ට අයහපත් අනාගතයක්. එහෙම නැහැ.
එහෙමනම් අම්මේ තාත්තේ ලාංකික අපි ඔක්කොටම තමයි අතිගරු ජනාධිපතිතුමා කියලා තියන්නේ පොහොසත් රටක් ලස්සන අනාගතයක් කියන එක. මල්වාහින්න පල්ලියට ගිහිල්ලා මම මේ ගැන දේශනයක් කරා. ඊට පස්සේ අද දවසේ දැන් උදේ පාන්දරම මම අකුරණට අලවතුකොට නගරේ සම්පූර්ණ පිරිසිදු කිරීම වැඩසටහනක් කරගෙන යනවා. එතකොට අපි ආදර්ශ ගම්මාන දෙකක් තෝරාගෙන තියෙනවා. එකක් අලවතුකොට අනිත් එක මල්වාහින්න. මේ ගම්මාන දෙක තමයි අනිත් ගම්මාන වලට ආදර්ශ ගම්මාන වෙන්නේ. එතකොට මේවයින් අදහස් කරන්නේ මේ හැම දෙයක්ම කරන්නේ මේ රට මේ ප්‍රදේශයේ සුන්දර කරන්න අම්මේ තාත්තේ. ඔබ මේ දරුවන්ට කියලා දීලා පුතේ අපේ රට ලස්සන කරන්න ඕනේ. අපේ ජීවත් වෙන වටපිටාව සුන්දර කරන්න ඕනේ. පෙලක් වෙලාවට මට ඇවිල්ලා කියනවා සර් ඇක්සිඩන්ට් එකක් වෙනවා පෙලක් මිනිස්සු සර් මම සිංහල මිනිස්සෙක් මට පොඩි chance එකක් දෙන්න. හැප්පිලා ඉන්නේ මුස්ලිම් මිනිස්සු. මම ඒවා මේකේ කෝවක් ගාලා දෙනවා සිංහල හරි මුස්ලිම් හරි දෙමළ හරි කියලා. මම යකෝ සාලේ සිංහල මිනිහාගෙත් ඕවයිසි මම දෙමළ මිනිස්සයාගෙත් ඕවයිසි මම මුස්ලිම් මිනිස්සයාගෙත් ඕවයිසි මම. මට එහෙම පුළුවන්කමක් තියනවාද? මොන જાතිය මුනිහෙක් වුණත් යකෝ රටේ නීතියේ කොහෙවත් තැනක නැහැ. කාටවත් එක විදියකට සලකන්න කියන කියලා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙන්නේ හැම කෙනාටම එක හා සමානව නීතිය ක්‍රියාත්මක කරන්නයි කියන. මම එහෙම කරේ නැත්තම් අම්මේ තාත්තේ උඩ කවුරු හරි කෙනෙක් බලාගෙන ඉඳලා මට දෙනවා ෂොට් එක. අවසාන වශයෙන් මේ චූටි මහත්මයා අසදීන් මහත්මයා ඇතුළු මේ අපේ කාර්ය මණ්ඩලය මෙතුමන්ලා ඔක්කොමලා එකතු වෙලා මේ ලබා ගන්නා ලද උත්සාහයට ප්‍රතිඵලය තමයි උන් බලාපොරොත්තු වෙන්නේ. ඔබේ දරුවා විෂ මද්ද්‍රව්‍ය වලින් තොර ලස්සනට අධ්‍යාපනයක් ලබන හොඳ ගුණගරුකව ඔබේ දරුවට වෛද්‍යවරයෙක් වෙන්න බැරි වෙයි. ඉංජිනේරුවෙක් වෙන්න බැරි වෙයි. එහෙම නැත්නම් වෙනත් ලොකු රැකියාවක් කරන මිනිසෙක් වෙන්න බැරි වෙයි. හැබැයි අම්මේ තාත්තේ මෙතන ඉන්න හැමෝටම පුළුවන් යහපත් පුරවැසියෙක් බී කරන්න. අම්මට තාත්තට වැඩිහිටියන්ට සලකන ගුණගරුක දරුවෙක් බී කරන්න අම්මලාට තාත්තට පුළුවන්. අන්න ඒ දවසට අපේ රට ලස්සන වෙයි අම්මේ තාත්තේ. එහෙනම් මෙතුමන්ලා හිතන විදියට ඔබලාගේ දරුවා හිතන බව පරිසරයක් බවට පත් කරන ලෙස ඉල්ලා සිටිමින් මේ වගේ වෙල්ෆෙයාර් ඇසෝසියේෂන් එකේ තව තවත් රාජකාරී කරන්නට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. சமூக வலைத்தளங்களில் அதிகமாக பகிரப்பட்டு வருகின்றமை குறிப்பிடத்தக்கது. බොහොම ස්තුතියි.